මෙය ධර්ම පුස්තකයයි. මෙහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන් හට මෙය මඟ පෙන්වීමකි. මෙම ශුද්ධ අල් කුර්ආන් වැකියේ කරුණු 3ක් පිළිබඳව අල්ලාහ් පැහැදිලි කරනවා. ප්‍රථමයෙන් මේ ධර්ම පුස්තකයයි යන යෙදුම භාවිත කරනවා. මිනිසාට යහමඟ පෙන්වන යහගුණ හා සදාචාරයන් උගන්වන පොත්පත් දේශනවලට සමාජයේ වැදගත්කමක් හිමි වෙනවා. ඒවා කොතරම් උසස් දේශනවලින් හෙබිවුවත් දේව ග්‍රන්ථයන්ට ඒවා සමවන්නේ නැහැ. ධර්ම ග්‍රන්ථය ලෙස හඳුන්වන්නේ දේව වැකි පමණක් අන්තර්ගත ග්‍රන්ථවලටයි. ශුද්ධ කුරාණය වන මෙහි අල්ලාහ්ගේ වදන් හැර අන් කිසිදු එකතු කිරීමක් නැති බව තහවුරු කිරීමටයි මෙය ධර්ම පුස්තකය යන යෙදුම අල්ලාහ් භාවිතා කර තිබෙන්නේ. දෙවනුව මේ කිසිදු සැකයක් නැත යන කරුණ. අනෙකුත් මිනිස් අදහස් මතිමතාන්තරවල වැරදි තිබිය නොහැකි යයි කිසිවෙකුටත් කිව නොහැකි. දේව වැකි වූ කලී මුළුමනින්ම සත්‍ය පමණක් අන්තර්ගත වූවක්. එබැවින් කිසිවෙකු මෙහි සැකයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නැත. මේ වැකියෙන් අල්ලාහ් පැහැදිලි කරන්නේ ඒ බවයි. තෙවනුවට බිය බැතිමතුන්හට මේ මඟ පෙන්වීමකි යන යෙදුම අල්ලාහ් භාවිත කර තිබේ. අල් කුර්ආනය තුළින් යහමඟ ලැබිය හැක්කේ දේව බිය බැතිය ඇත්තන්ටයි යන්න මෙම තෙවනු වැකියෙන් විග්‍රහ කරයි. කුසල් හිමි කරගන්න යහ සිතුවිලි බෙදා හරින්න.